ඔව්. අපි දැන් බලමු සංයුක්තාවහ රසායන සූත්‍රය කියන එක තමයි අපිට ඊළඟට තියෙන්නේ ස්ටඩි පැක් එකේ. ඒතර බලමු සංයුක්තාවහ රසායන සූත්‍ර කියන්නේ මොනවද කියලා බලමු. ඉස්සර බලමු සංයුක්තාව කියන්නේ මොකක්ද කියලා. දැන් ඔබ දන්නවා මූල ද්‍රව්‍ය දෙකක් අතර හෝ වැඩි ගාණක් අතර විශේෂයෙන් අපි දෙකක් ගමු. අතර සංයෝග ඇති වෙනවා. සංයෝගයක් හදනවනේ මූල ද්‍රව්‍ය දෙකක් එකතු වෙලා සංයෝගයක් හදලා හැබැයි සාමාන්‍ය ඕන මූල ද්‍රව්‍යයක් එක්ක සංයෝග හදන්නේ නැහැ. සාමාන්‍ය සංයෝග හදන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සමහර මූලද්‍රව්‍ය සංයෝගයක් හදන්න නම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන අතර හුවමාරුවක් වෙනවා. දැන් ඒක හේතුව තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඔබට මතක ඇති තියෙන්නේ පරමාණු න්‍යෂ්ටි කියන අර පුංචි ස්ථානයේ තමයි ඔක තියෙන්නේ. ඉතින් කවදාවත් ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල න්‍යෂ්ටි පිටතට පැමිණීමේ හැකියාව නැහැ. නමුත් ඔබ මතක් කරගන්න ඉලෙක්ට්‍රෝන කොහෙද තියෙන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටි වටේ අවකාශي. අවකාශයේ භ්‍රමණයෙන් පවතින. හරිද? එතකොට දැන් මේක මේව භ්‍රමණයෙන් පවතින නිසා ඉලෙක්ට්‍රෝන වලට අර ඈත තියෙන ඉලෙක්ට්‍රෝන වලට අන්‍යශ්‍යත් එක්ක තියෙන සම්බන්ධය පොඩ්ඩක් අඩුයි. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්. දැන් අපි බලමු සෝඩියම් ගමු උදාහරණයකට. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස තමයි 2.8.1. 2.8.1. දැන් සෝඩියම් වල එතකොට පරමාණු මෙහෙම තියෙනවා. දැන් බලන්න අපි මේ වගේ ශක්ති මට්ටම් තුනක් තියෙන එතකොට නේ. සෝඩියම් වල ගත්තා. එතකොට සෝඩියම් වල පළමු එකේ 2යි. දෙවෙනි එකේ 8ක් තියෙනවා. ඒක අපි මෙහෙම දාමු ලස්සනට. යුගල් විදියට. තුන්වෙනි එක 1යි. තවම බලන්න මේ විශේෂයෙන් බලන්න මේ තුන්වෙනි ශක්තිමාන ඉලෙක්ට්‍රෝනේ දිහා. මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියත් එක්ක තියෙන සම්බන්ධය පොඩ්ඩක් අඩුයිනේ. එතන මේ ඉලෙක්ට්‍රෝන පුළුවන් නිදහසේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා ඊට සුදුසු මූල ද්‍රව්‍යයක් හම්බුනොත්. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ ගන්න කැමති මූල ද්‍රව්‍යයක් හම්බුනොත්. එතකොට මේ වගේ ඉලෙක්ට්‍රෝන දෙන්න කැමති මූල ද්‍රව්‍යයක් සහ ගන්න කැමති මූල ද්‍රව්‍යයක් අතර එකෙන් තමයි අත සම්බන්ධකින් තමයි සංයෝගයක් හැදෙන්නේ. දැන් ඒ වගේම මොන වගේ මූල ද්‍රව්‍ය එතකොට ඉලෙක්ට්‍රෝන දෙන්න කැමති සහ ගන්න කැමති. ඒක සගේ කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ ස්ථායි කියන සංකල්පයක් තියෙනවා. කියන්නේ මූල ද්‍රව්‍යයක් හැමතිස්සෙම ස්ථායි වෙන්න කැමති. ඒකේ මූල ද්‍රව්‍යක ඇත්තම ඉලෙක්ට්‍රෝන ස්ථායි වෙන්න කැමති. දැන් මේව හිතමු. දැන් ස්ථායි කියන්නේ තමන්ගේ තියෙන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම පිරෙන අවස්ථාව. දැන් ඒකට මෙහෙම අපි සාමාන්‍ය උදාහරණයක් ගමු. දැන් පන්ති කාමරයක හිතන්නකෝ මෙහෙම ඩිස්ප්ලේ තියෙනවා කියලා. ඩිස්ප්ලේ තුනේ ඩිස්ප්ලේ ඔහොම තියෙනවා හිතන්නකෝ. මේ ගුරු මේසෙ. ඔහොම හිතන්නකෝ තියෙනවා කියලා. තුනේ පේලි වගේ තුනක් තියෙනවා. දැන් මෙතන ළමයෙක් ඉන්නවා. මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. මෙතන ළමයෙක් ඉන්නවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. මෙතන ළමයෙක් ඉන්නවා. මේ දෙක හිස්. දැන් එතකොට මේ අපි මෙයාට කියනවා මෙයා ස්ථායි. මෙයාගේ සම්පූර්ණ පිරලා තියෙනවා. මේ පිරි ස්ථායි. මේ පිරිත ස්ථායි. මෙතන අස්ථායි. ඇයි පිරලා නැහැ? එතකොට මේක කරන්න පුළුවන් මේක කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? එක්කෝ අපිට තව ළමයි දෙන්නෙක් මෙතන වාඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් ලේසි ක්‍රමයක්ත් තියෙනවා. දැන් මේ එක්කෙනා ඉන්නේ. මෙන්න මෙයාවත් අපි වෙන කොහෙට හරි දැම්මොත් මේ පේරීම නැති වෙනවනේ. එතකොට මෙන්න මේක ස්ථායි අවස්ථාව. දැන් පේලික හිස්ස තිබ්බට කැමති අවුලක් නැහැ. තනියෙන් එක්කෙනෙක් කිරුවොත් පොඩි අවුලක් තියෙනවා. එහෙනම් මේ ස්ථායි කරන එකක් තමයි මේ ළමයා මෙතන ඉවත් වීම. අපිට ස්ථායි කරගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු දැන් මෙහෙම ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් මෙයා ස්ථායි කරන්නේ කොහොමද? මේක ස්ථායි කරගන්න නම් ආයි ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ මේ දෙන්නා මෙතන අයින් වුණා නම් ස්ථායි. නමුත් ඊට වඩා ලේසි තව කොයි ළමෙක් මෙතනට වාඩි වුණා නම් ලේසි. දැන් මෙයා ස්ථායි. ඔන්න ඔය මූල ධර්මය එහෙම් පිටින්ම අපි මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් බලමු. මෙතන සෝඩියම් ගමු අපි දැන්. මෙතනට එමු කතාවට. සෝඩියම් වල කතාවට. සෝඩියම් වල අන්තිම එකේ එක්කෙනෙක් ඉන්නවා. දැන් අන්තිම එක ස්ථායි කරගන්න කීයක් ඕනේ? තුන්වෙනි ශක්ති මට්ටම. ස්ථායි කරගන්න 8ක් ඕනේ. නමුත් 8ක් දැන් එක්කෙනා ඉන්නේ.
තව ඉලෙක්ට්‍රෝන 7ක් ඕන ස්ථායි කරගන්න. නමුත් ඒ වැඩි ටික අමාරුයිනේ. ඊට වඩා ලේසි නැද්ද? මේ ඉලෙක්ට්‍රෝනේ මෙතනින් අයින් වෙනවා නම්. අයින් වුණා නම් බලන්න මේ ශක්ති මට්ටමම නැහැනේ ඉලෙක්ට්‍රෝන ඇත්තම නැහැනේ. ඒ නිසා පුළුවන් මේක ස්ථායි කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මෙහෙම තමයි ස්ථායි. ඒ කියන්නේ බෝඩින් කැමති හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝනයක් දීලා ස්ථායි වෙන්න. එතකොට ඉලෙක්ට්‍රෝන ගන්න කැමති කවුද? ක්ලෝරින් වගේ උදාහරණයකට බලමු. ක්ලෝරින් කතා. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ 2 8 7යි. එතකොට දැන් 7ක් කියනකොට කොහොමද එන්නේ මේ 2යි 4යි 6යි 7යි. අන්න ඔන්න ස්ථායි කරගන්න ලේසි විදිහ. දැන් ඔකට තේරෙන්න ඕනේ. මෙතන 7ක් තියෙනකොට පොඩි අස්ථායි ගතියක් තියෙනවා. අර සෝඩියම් වලින් පිට කර ඉලෙක්ට්‍රෝනේ මෙයා ගත්තා නම් මොකද වෙන්නේ? මෙන්න මෙයා ස්ථායි වෙනවා. එතකොට දැන් පරමාණු එතකොට අපි මොකද්ද ඔය සංයුක්තාව කියන්නේ? ඒ කියන්නේ පරමාණුවක ස්ථායි වෙන්න ලබා ගන්නා වූ පිට කර ඉලෙක්ට්‍රෝන ගාන. අන්න එහෙම අපේ සංයුක්තාව අර්ථ දක්වන්න බුණා. ඒ කියන්නේ මූලධර්ම ස්ථායි සඳහා ලබා ගන්නා වූ පිට කර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අපි බලමු එතකොට දැන් මේ ඔබට දැන් මූලික අදහසක් ඇවිල්ලා මොකක්ද ස්ථායි කරනවා කියන්නේ කියලා. එතකොට ස්ථායි වීමේ කතාව මත පදනම මත අපිට පුළුවන් ඒ සංයුක්තාව ලියා දක්වන්න. ඔව් බලන්න ස්ටඩි පැක් ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ආවර්තවකව පෙන්නලා ආවර්තවක ඇතුළත තියෙනවා ආවර්තවකව ඇසුරින් කොහොම සංයුක්තාව එකෙල ලියන්නේ. ඉතින් මේක හරිම සරල කතාවක්. දැන් සංයුක්තාව කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ස්ථායි වීම පිණිස ලබා ගන්නව පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි සංයුක්තාව කියලා කිව්වේ. ඔන්න බලන්න අපි මේ පළවෙනි කාණ්ඩයේදී පළවන කාණ්ඩේ අන්තිම පළවෙනි කාණ්ඩයේ ඇත්තම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද? අන්තිම ශක්තිය ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා තමයි පළවෙනි කාණ්ඩේ. අන්තිම ශක්තිය ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා නම් දෙවන කාණ්ඩේ. අන්තිම ශක්තිය ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා නම් තුන්වන කාණ්ඩේ. ඒ වගේ අන්තිම ශක්තිය ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා නම් අටවන කාණ්ඩේ. හරිද? මම අටවන කාණ්ඩේ චුට්ටක් තියන්නම්. පළවෙනි කාණ්ඩ 7 ගැන පොඩ්ඩක් බලමු අපි. පළවෙනි කාණ්ඩේ අන්තිම එකේ එකක් තියෙනවා. එකක් තියෙනකොට ස්ථායි කරගන්න මොකද කරන්න විදි දෙකක් තියෙනවා. එක්කෝ අපි එකම ඒ තියෙන ඉලෙක්ට්‍රෝනි අයින් කරලත් පුළුවන් කරන්න. එහෙම නැත්නම් මේ හයිඩ්‍රජන් වල නම් ඇත්තටම කියනවා නම් මෙහෙම දෙයක් තියෙනවා. හයිඩ්‍රජන් වල නම් එක ශක්තිය පොඩ්ඩක් තියෙන්නේ. එතකොට කොහොමත් එයාට ස්ථායි වෙන්න ඒ තියෙන ඉලෙක්ට්‍රෝන අයින් කරලත් පුළුවන්. අර දෙකක් වෙන්න එකක් එකතු තව එකක් අරගෙනත් පුළුවන්. හයිඩ්‍රජන් වල එක සාමාන්‍ය කොහොමත් ලබාගත පිටකරත් එකයිනේ තියෙන්නේ. කොහොමත් ඒ නිසා සංයුක්තාව එකයි. හයිඩ්‍රජන් වල. නමුත් අනිකුත් මූල ලිතියම් ගමුකෝ. ලිතියම් ඒ වගේම සෝඩියම් පොටෑසියම්. මෙතන ප්‍රශ්නයක් කියනවා. ලිතියම් වල ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. එතකොට එතනදී ස්ථායි කරගන්න මොකද කරන්න පුළුවන්? එක්කෝ ඒ තියෙන ඉලෙක්ට්‍රෝන අයින් කරන්න පුළුවන්. නැත්නම් ඉලෙක්ට්‍රෝන 7ක් ලබා ගන්න ඕනේ. 7ක් ලබා ගන්නවා කියන එක ටික දුෂ්කර වැඩක්. ඒ නිසා ලේසි වැඩේ මොකක්ද මෙතන? ඒ තියෙන ඉලෙක්ට්‍රෝනි අයින් කරන්න. ඒතර ඉලෙක්ට්‍රෝන එකයි අයින් වෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් පළවන කාණ්ඩයේ සංයුතතාව එකයි. හරි. දෙවන කාණ්ඩය බලමු අපි. දෙවන කාණ්ඩේ ගත්තාම දැන් එතනත් අපි මෙතන බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් එහෙම තමයි තියෙන්නේ. ඔය හැම එකේම අන්තිම එකේ දෙකක් තියෙන ඉලෙක්ට්‍රෝන. දැන් එතකොට ඒක ස්ථිර කරන්න ලේසි වෙදී මොකක්ද? එක්ක පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න. එහෙම නැත්නම් තව 6ක් ගන්න පුළුවන්. ඕකේ ලේසි වෙදී මොකක්ද? ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරන එකනේ. එතකොට ලේසි වෙදී හින්දා මේක අපි කියන්න පුළුවන් සංයුක්තාව කීයද? පිටකර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. ඒ නිසා සංයුක්තාව දෙවන කාණ්ඩේ 2යි. හරි ඔන්න ඔය රටාවට අනුව තුන්වන කාණ්ඩේ බලමු. තුන්වන කාණ්ඩේ සංයුක්තාව ඒ වගේ කීයද? ඒකෙත් අර වගේ 3ක් ගන්න ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 5ක් ගන්න ඕනේ. 8ේ කතාව වෙන්නේ. ලේසි වැඩි 3ක් අයින් කරන නිසා සංයුක්තාව 3යි. හතරවෙනි කාණ්ඩේ කොහොමද එන්නේ? හතරවෙනි කාණ්ඩේ බලන්න පොඩි විශේෂත්වයක් තියෙනවා. 4ක් ඉවත් කරලා පුළුවන් 4ක් අරගෙනත් පුළුවන්. කොහොමද අන්තිම ඉලක්කම 4නේ.
ඒ නිසා මොකද්ද? හතරවන කාණ්ඩේ සංයුක්තාවත් 4යි. හරි. පස්වන කාණ්ඩෙට එමු. දැන් පුරුද්දට මේක 1 2 3 4 5 දාන්න එපා. පස්වන කාණ්ඩේ කොහොමද වෙන්නේ? පස්වන කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා දැනටවත්. ක්‍රම දෙකක් තියෙනවා ස්ථායි වෙන්න. එක්ක පළවෙනි ඉලෙක්ට්‍රෝන පහ අයින් කරලා පුළුවන්. එහෙම නැත්නම් තව තුනක් ගන්නත් පුළුවන්. උතර ලේසි වැඩේ මොකක්ද? පහක් අයින් කරගෙන තුනක් ගන්න එකද? තුනක් ගන්න එක ලේසි. ඒතකොට තුන ඉලක්කම ආවනේ. එහෙනම් සංයුක්ත වඩා ලේසික තමයි සංයුක්තාව කියන්නේ. එහෙනම් මොකක්ද සංයුක්තාව? 3යි. හරි. එහෙනම් 6 වෙනි කාණ්ඩේ සංයුක්තාව කීයද? 6ක් පිට කරන්න හෝ 2ක් ලබා ගන්න. ඔක වඩා ලේසි එක 2ක් ලබා ගන්න. ඒ සංයුක්තාව කීයද? 2යි. 7 කාණ්ඩේ 7 කාණ්ඩේ 7ක් ගවත් ගන්න එක අමාරුයි. එකක් ගන්න එක ලේසි. ඒ නිසා සංයුක්තාව කීයද? 1යි. දැන් 8 වෙනි කාණ්ඩේ 8 වෙනි කාණ්ඩේ ඔබ බලන්න කොහොමත් 8 වෙනි කාණ්ඩේ කියන්නෙම Tamanට අදාළ ශක්ති මට්ට ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම දැන්ටම පිරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේකට ඉලෙක්ට්‍රෝන දැන් හරිය නිකන් පන්තියක සම්පූර්ණ ඩිස්ප්ලේ ෆිල් වෙච්ච පන්තියක් වගේ. ඒතර ආයි පුරවන්න දෙයක් නැහැ නේ. ඒ නිසා මේකට සංයුක්තාව අපි නැහැ කියලා අපි 0යි කියලා කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගන්නවත් පිට කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දැන්ටමත් එක ස්ථායි. ඒක සංයුක්තාව 0යි. ඒතර ඒ ඇසුරෙන් අපිට පුළුවන් මූල ද්‍රව්‍යයට අදාළව සංයුතතාව ලියලා දක්වන්න පුළුවන්. එතකොට දැන් අපිට බලන්න පරණ කාණ්ඩය නිසා මෙන්න මෙයාට අපි සංයුක්තාව 1යි. හීලියම්ගේ 8 වන කාණ්ඩේ සංයුක්තාව 0යි. හීලියම් වල 0යි. ඊළඟ එකේදී 1යි, 2යි, 3යි, 4යි, ආපහු 3යි, 2යි, 1යි, 0යි. මෙතන අර වගේම තමයි 1යි 2යි 3යි 4යි 3යි 2යි 1යි 0යි. එතනත් 1යි 2යි. ඔන්න සංයුක්තාව හරියට. ඕක පොඩ්ඩක් එනකොට පොඩ්ඩක් බලන්න. ස්ටඩි බෑග් එකේ බලන්න. මේ තුන්වන ආවර්තයේ පස්වන 6 වන සහ 7 වන ඒවා ඉලක්කම් ටිකක් දාලා දිනව නේද? පායාත කියලා. ඔව්. ඒ වැරදිලා නෙමෙයි දාලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ තුන්වන ශක්ති මට්ටේ පොඩි විශේෂත්වයක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටම කියලා කියන්නේ ඉලෙක්ට්‍රියට ටිකක් ඈතේ තියෙන ශක්ති මට්ටමක්. ඔය ඈත් දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ අපි දෙමව්පියන්ගෙන් ඈත් වෙන තරමට අපිට එක එක දේවල් කරන්න ලේසියිනේ. ඒ වගේ දැන් මේගොල්ලන්ටත් පුළුවන් මියස්ටින් ඈත් වෙන තරමට සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්න ඕනේ පොස්පරස් ඉන්න ඕනේ. මෙතන පොස්පරස් තමයි මෝල් ඩ්‍රාෆ්ට් එක. පොස්පරස්ට පුළුවන් ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන ස්ථායි වෙන්න වගේම ඒ තියෙන ඉලෙක්ට්‍රෝන පහ අයින් කරලා ස්ථායි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙයාගේ සංයුක්තාව කැමති නම් 5 කියලා දාන්නත් පුළුවන්. ඒ සංයුක්තාව 5ක් වෙන අවස්ථාවක් තියෙනවා. පොස්පරස් 3 වගේ 5ක් වෙන අවස්ථා තියෙනවා. සල්ෆර් වලත් ඒ වගේම කරන්න වැඩිම කරන්න පුළුවන්. සල්ෆර් වඩා ලේසි ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න උනාට මේ පහක් ඒ තියෙන 6ක් අයින් කරලත් පුළුවන් ස්ථාවර. ඒ නිසා සංයුක්තාව 6ක් වෙන අවස්ථාවක් එනවා සල්ෆර් වල. ඒ වගේම ක්ලෝරින් වලත් තියෙනවා. 7ක් වෙන අවස්ථාවක් එනවා. දැන් ඔබට ප්‍රශ්නයක් එයි. ඒක මොකද මේකට ලියන්න බැරි කියලා. මේකට ලියන්න බැරි මොකද මෙයා ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටම කියන්නේ නියසෙත් ටිකක් ළඟින් තියෙන්නේ. ඒ නිසා මෙයාට ඕන විදිහට ඒ ඉලෙක්ට්‍රෝන හොමාරු කරන්න හැකියාව නැහැ. ඒ නිසා මතක තියාගන්න යුතු කාරණාව තමයි දෙවෙනි ශක්ති මට්ටමේ මේ විදිහටම ඉලෙක්ට්‍රෝන සංයුක්තාව තියෙනවා. ඒ වගේම තුන්වෙනි එකේ විතරක් 5 6 7 කියන මූල ද්‍රව්‍ය වලද සංයුක්තාව සාමාන්‍යයෙන් තියෙන රටාව වගේම 5 6 7 කියලා ලියන්න පුළුවන් කියලා මතක තියාගන්න.